ජීවයේ සොඳුරුතැන් සොයා යන කවුණි තවත් එක සුන්දර නැවතුම් පළක්. The Creature සිංහල YouTube channel සමගින් අදත් ජීවලෝකයේ අරුම පුදුම තතු විත්ති ඔබ වෙත රැගෙන එන්න මම සූදානම්. ඉතින් ආරාධනා කරනවා එකෙන් කියලා The Creature සිංහල YouTube නාලිකාවත් සමගින්. ආයුබෝවන් ඔබ සැම The Creature සිංහල YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දිගු නිහැඳියාවකට පස්සේ මම අද අලුත් වීඩියෝවක් ඔබ වෙත ගෙනාවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ පෘථිවියේ දැනට ජීවත් වෙන විශාලතම සත්වයා, එහෙමත් නැත්නම් නිල්තල් මසා ගැන. නිල්තල් මසාගේ විද්‍යාත්මක නාමය වන්නේ බලයිනොප්ටෙරා මස්කියුලස්. දැන් අපි නිල්තල් මසාගේ ජීවන චක්‍රය ගැන කතා කරමු. තල්මසකුගේ ජීවන චක්‍රය උපත සුහුඹුල් පැටවා, වැඩුණු පැටවා, තරුණ සත්වයා සහ වැඩිහිටි සත්වයෙක් බවට පත්වීම ලෙස දැක්වීමට පුළුවන්. දැන් අපි නිල්තල් මසකුගේ වර්ධනය ගැන කතා කරමු. උපත සහ පැටව අවධිය. නිල්තල් මසකුගේ ගැබ් කාලය මාස 10-12 අතර පවතින අතර තනි පැටවෙකු උණුසුම් ජලයේ දෙසැම්බර් හා පෙබරවාරි අතර කාලයේ උපත ලබනවා. අලුත උපන් බිලිඳු තල්මසුන් දිගින් අඩි 23-26 අතර එනම් මීටර් 7-8 අතර දික්වන බිලිඳු තල්මසුන් බරින් රාතල් 4400-6000 අතර වෙනවා. පැටවුන් 35-50 අතර මේදෙන් පොහොසත් කිරි මාස 7-8 අතර කාලයක් ලබා ගන්නවා. දිනකට බර රාතල් 100-200 අතර ප්‍රමාණයකින් ස්කන්ධය වැඩි වෙනවා. හෙද සේවය හා කිරිවැරීම. පැටවුන් මාස 6-8 අතර කාලයක් මව්වරුන් සමග රැඳී සිටින අතර කිරිවැරීමට පෙර අඩි 50-52 එනම් මීටර් 15-16 අතර දක්වා විශාලත්වයකට ළඟා වෙනවා. නවයවුන් නිල්තල් මසුන් හා ඔවුන්ගේ ලිංගික පරිණතිය. කිරිවැරීමෙන් පසු සංක්‍රමණික මාර්ග ඉගෙන ගැනීමෙන් හා ආහාර ගැනීමේ හැසිරීම් වලින් පසු තරුණ තල්මසුන් තරමක් හුදෙකලා ජීවිත ගත කරනවා. නිල්තල් මසකුගේ ලිංගික පරිණතභාවයට අවුරුදු 5-15 අතර කාලයක් ගත වෙනවා. වැඩිහිටි ජීවිතය හා අභිජනනය. වැඩිහිටි ගෑනු සතුන් සාමාන්‍යයෙන් සෑම වසර 2-3කටම වරක් පැටවෙකු බිහි කරනවා. වැඩිහිටි සතුන් වාර්ෂිකව සීතල ක්‍රීල් බහුල ආහාර බිම් එනම් ද්‍රවීය ගිම්හාන ප්‍රදේශ අතර අභිජනනය සඳහා සංක්‍රමණය වන අතර පැටවුන් බිහි කිරීම සඳහා උණුසුම් අභිජනන බිම් එනම් සෞම්‍ය ශීත කලාප වෙත සංක්‍රමණය වෙනවා. නිල්තල් මසෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 80-90 අතර වන අතර වාර්තා වී ඇති උපරිම ආයු කාලය වසර 110කි. දැන් අපි කතා කරමු නිල්තල් මසුන් ආහාරයට ගන්නේ මොනවද කියලා. නිල්තල් මසුන් ක්‍රීල් එනම් කුඩා ඉස්සන් වැනි සතුන් ආහාරයට ගන්නවා. මීට අමතරව අහම්බෙන් අල්ලා ගන්න මාළු, දැල්ලන් ආහාරයට ගන්නවා. වැඩුණු තල්මසෙකු දිනකට ක්‍රීල් සතුන් රාත්තල් මිලියන 40ක් දක්වා පරිභෝජනය කරනවා. නිල්තල් මසෙකුගේ පෝෂණ ක්‍රමය. හනුවේ ඇති කුඩා පනා වැනි ව්‍යුහ විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් බැලීන් තහඩු නම් අවයවය මගින් ජලය සමගින ආහාර ලබා ගැනීමටත් ජලය නැවත පිටතට යැවීමටත් උපකාර වෙනවා. අපි දැන් කතා කරමු නිල්තල් මසාගේ අමුතු තහඩු ගැන. නිල්තල් මසාට දත් නැහැ. ඔවුන් මුහුදු ජලයෙන් ක්‍රීල් හා කුඩා ගොදුරු පෙරීම සඳහා ඉහළ හකුවල එල්ලෙන පනා වැනි ව්‍යුහයක් පිහිටලා තියෙනවා.
මේවා හඳුන්වන්නේ බැලීන් තහඩු කියලා. මෙම එක් පෙරහැරක 50 වැනි කුඩා ව්‍යුහයන් 100 ගණනක් තියෙනවා. මේවා කෙරටින් වලින් නිර්මාණය වෙලා තියෙනවා. ක්‍රියාකාරීත්වය කුඩා ජීවීන්, ක්‍රීල්, ප්ලවාංග වැනි ආහාර උගලට හසු කර ගැනීමට හා ජලය පෙරීමට මේවා උපකාරී වෙනවා. අපි දැන් කතා කරමු නිල්තල් මසුන් හුස්ම ගන්නේ කොහොමද කියලා. නිල්තල් මසුන්ගේ හිස මත ඇති පිඹින සුදුරු දෙකක් හරහා වාතය ආශ්වාස කරන අතර කිමිදීමට පෙර බලහත්කාරයෙන් හුස්ම පිට කරනවා. මතු පිටදී වේගයෙන් ආශ්වාස කරනවා. මීට හේතුව වනුයේ නිල්තල් මසා කරමල් නොමැති ශීරපායි සත්වයෙකු වීමයි. දිය යටදී පිඹින සිදුරු මුද්‍රා තැබීමට ඔවුන් බලවත් මාංශ පේශී භාවිතා කරන අතර ආශ්වාස කරන ඔක්සිජන් වලින් 90% දක්වා අවශෝෂණය කර ගැනීමට හැකියාවක් ඔවුන්ට තියෙනවා. හුස්ම ගැනීමේ ක්‍රමවේදය තල්මසුන්ගේ විශේෂය අනුව ඔවුන්ගේ ආහාර ගන්නා රටාව සහ ශ්වසන ක්‍රමය වෙනස් වෙනවා. ඒ සඳහා ඇති අනුවර්තනද වෙනස් වෙනවා. මේ අනුව නිල්තල් මසාට ශ්වසනය කිරීම සඳහා හිස මත පිහිටි විශාල නාස්පුඩු අනුවර්තනය වී තියෙනවා. නිල්තල් මසෙකුගේ ශ්වසන ක්‍රියාවලිය පියවර ලෙස දැක්වුවහොත් මතු පිටට පැමිණීම, පැරණි වාතය පිට කිරීම, නැවුම් වාතය ආශ්වාස කිරීම හා පිඹින සිදුරු වසා දැමීම, කිමිදීම ලෙස නිල්තල් මසෙකුගේ ශ්වසන ක්‍රියාවලිය විස්තර කිරීමට පුළුවන්. ශ්වසන කාර්යක්ෂමතාවය එක් හුස්මකින් පෙනහළු වාතයෙන් 90% දක්වා ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව නිල්තල් මසුන්ට තියෙනවා. මිනිසුන්ට මෙම අගය 10% සිට 15% දක්වා අතර අගයක් ගන්නවා. නිල්තල් මසෙකුට දේයට ගිලීම වැළැක්වීම සඳහා ස්පින්ක්ටර් මාංශ පේශි උපකාරී වෙනවා. මෙමගින් පිඹින සිදුරු මුද්‍රා තැබෙනවා. පෙනහළු ධාරිතාව ලීටර් 5000ක් පමණ වෙනවා. නිල්තල් මසෙකුගේ කිමිදුම් කාලය මිනිත්තු 90ක් පමණ වෙනවා. නමුත් මිනිත්තු 30ක් දක්වා හුස්ම අල්ලාගෙන සිටීමේ හැකියාව නිල්තල් මසෙකුට තිබෙනවා. දැන් අපි කතා කරමු නිල්තල් මසා වර්ගය බෝ කරන්නේ කොහොමද කියලා. නිල්තල් මසුන්ගේ ලිංගික චර්යාවන් අතර පෙම් සම්බන්ධතා සහ තරඟ විශේෂ තැනක් ගන්නවා. ගැහැණු සතුන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට පිරිමි සතුන් වේගයෙන් පිහිනමින්, සටන් කරමින්, වලිගයෙන් හෝ හිසෙන් පහර දෙමින් හෝ ගායනා කිරීම සිදු කරනවා. නිල්තල් මසෙකුගේ සැබෑ සංසර්ගය සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. එනම් පෙම් සම්බන්ධතා සියල්ලම පවුලක් වී කෙළවර වන්නේ නැත. බොහෝ විට උණුසුම් කාලගුණය තුළ සිදුවෙනවා. ගිම්හාන පෝෂණ ප්‍රදේශවලින් සංක්‍රමණය වීමෙන් පසුව ශීත මාසවල අභිජනන භූමි වෙත ගමන් කරනවා. ප්‍රජනන චක්‍රය නිල්තල් මස් ගැහැණු සතුන් ගැබ් ගැනීම මාස 10 සිට 12 දක්වා අතර කාලයක් පවතිනවා. ගැහැණු සතුන් වසර 2-3කට වරක් පැටවෙකු බිහි කරනවා. නිල්තල් මසුන් විශාල නමුත් ඔවුන්ගේ වාසස්ථාන පවතින්නේ ගැඹුරු මුහුදේ බැවින් නිල්තල් මසුන්ගේ සංසර්ගය සියසින් දැක ගැනීමට ඇති අවස්ථාව අතිශයින් විරලය. නිල්තල් මසුන්ගේ ස්ත්‍රී හා පුරුෂ ප්‍රජනක ව්‍යුහවල පින්තූර මේ වීඩියෝවට අන්තර්ගත කොට තබන්නම්. නිල්තල් මසෙකුගේ ලිංගික චර්යාව පිළිබඳ වීඩියෝවක් මාහට සොයා ගැනීමට නොහැකි වුණි. දැන් අපි කතා කරමු නිල්තල් මසුන් හමුවන පරිසර පද්ධති ගැන. ආක්ටික් සාගරය හැර සියලුම සාගරවල නිල්තල් මසුන් දක්නට ලැබෙනවා. ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන් ආහාර ලබා ගැනීමේ හැකියාව සමග සම්බන්ධ වෙනවා. ක්‍රීල් බහුල ප්‍රදේශවල ගිම්හාන කාලයේදී, අභිජනන සමයේදී, උතුරු පැසිෆික්, උතුරු අට්ලාන්තික් හා ඉන්දියන් සාගරවල ශීත කාලයේදී සංක්‍රමණය වෙනවා.
අපි දැන් කතා කරමු නිල්තල් මසුන්ගෙන් පරිසරයට වන බලපෑම ගැන. නිල්තල් මසුන්ගේ මල පහ සාගරයට එක්වන යකඩ බහුල පෝෂකයකි. මීට අමතරව ක්‍රීල් ගහණය පාලනය කිරීමත්, පෝෂ්‍ය පදාර්ථ සිරස් අතට මාරු කිරීමත්, විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ගබඩා කර තැබීමත් නිල්තල් මසාගෙන් පරිසර පද්ධතියට වන බලපෑම් ලෙස දැක්වීමට පුළුවන්. අපි දැන් ඒ ගැන වෙනම කතා කරමු. පෝෂක චක්‍රීකරණය. ගැඹුරු මුහුදෙන් පෝෂණය ලබාගත් පසුව මතු පිටට අපද්‍රව්‍ය බැහැර කිරීම මගින් අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ යකඩ, නයිට්‍රජන් ඉහළ සාගරයට එක් කරනවා. එම නිසා නිල්තල් මසුන් පෝෂක පොම්ප කිරීමක් සිද්ධ කරනවා. ෆ්ලයිටෝප්ලැන්ක්ටන් පොහොර යෙදීම. තල් මසුන්ගේ මල මුත්‍ර පෘථිවියේ ඔක්සිජන් වලින් අඩකට වඩා නිපදවන හා සැලකිය යුතු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කරන අතර සාගර ආහාර ජලයේ පාදයට ෆ්ලයිටෝප්ලැන්ක්ටන් පොහොර එක් කරනවා. ක්‍රීල් ගහණය පාලනය කරමින් සාගර ජීවි සමතුලිතතාව පවත්වා ගැනීම. කාබන් ඩයොක්සයිඩ් ගබඩා කිරීම. නිල්තල් මසෙකු සැලකිය යුතු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. ඔවුන්ගේ මරණයෙන් පසු එම දැවැන්ත සිරුරු මුහුදු පතුලට ගිලී යන විට කාබන් ඩයොක්සයිඩ් අගුළු දානවා. දැන් අපි කතා කරමු නිල්තල් මසුන්ට තියෙන තර්ජන ගැන. නිල්තල් මසුන්ට තියෙන ප්‍රධානම තර්ජනය තමයි මිනිසුන්. ප්‍රධාන වශයෙන් විශාල නැව්වල ගැටීම, විශේෂයෙන්ම කැලිෆෝනියාවේ හා ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් හමුවන නිල්තල් මසුන් බහුල ප්‍රදේශ දැඩිසේ නැව් ගමන් කරන ප්‍රදේශ වෙනවා. මේ නිසා නිල්තල් මසුන්ගේ සංක්‍රමණය වීමේ රටාව හරහා වැටීම නිසා මෙන්ම නිල්තල් මසා නැව් ආසන්නයට එන විට පලා නොයෑමේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ තල් මසුන් තුවාල වීමත්, ගැටීම නිසා මරණයට පත්වීමත් සිදුවෙනවා. මීට අමතරව ධීවර ආම්පන්නවල පැටලීමත් දක්වන්න පුළුවන්. විශාල සත්වයෙකු නිසා ධීවර ආම්පන්නවල පැටලුණු විට ඒවා ඇඟේ පැවතියදී පිහිනීම නිසා තියුණු තුවාල ඇතිවීමත්, ඒවා ආසාදනය වීම නිසා මීට අමතර වැඩි බරක් එනම් අමතර බරක් ශරීරයට එක්වීම නිසා පිහිනීමට වැඩි වෙහෙසක් දැරීමට සිදුවීම නිසා ඇතිවන තෙහෙට්ටුව හා ඇතැම් විට ආහාර ගැනීමට ඇති අරුචිය හෝ නොහැකියාව මොවුන්ගේ මරණයට හේතු වෙනවා. කෘතිම සෝනාර් සංඛ්‍යාත. නිල්තල් මසා යනු අඩුධනී තරංග මගින් සංනිවේදනය කරන සත්වයෙක්. නමුත් මිනිසා විසින් නිර්මිත කෘතිම සෝනාර් තරංග නිසා මොවුන්ගේ හඬට බාධා ඇති වෙනවා. මේ හේතුවෙන් තමන්ගේ සුපුරුදු වාසස්ථාන මගහැරීම, අතරමං වීමත්, ආහාර සොයා ගැනීමට නොහැකිවීම හා සහකරුවන් සොයාගත නොහැකිවීම නිසා නිල්තල් මස් ගහණය කෙමින් අඩුවෙමින් පවතිනවා. තල් මසුන්ට තියෙන තවත් තර්ජනයක් තමයි දේශගුණ විපර්යාස. සාගර උෂ්ණත්වය ඉහළ යාම හා සාගර තත්ත්වයන් වෙනස් වීම නිල්තල් මසුන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය වන ක්‍රීල් සතුන්ගේ ව්‍යාප්තිය හා බහුලත්වයට බලපානවා. මෙම ආහාර හිඟය තල් මසුන්ගේ සෞඛ්‍යයට, ප්‍රජනන සාර්ථකත්වයට සහ සංක්‍රමණ රටාවන්ට බලපෑම් ඇති කරනවා. දූෂක හා රසායනික ද්‍රව්‍ය. මිනිසා මුදා හරින හෝ විනාශ වූ නැව් මගින් හාන්දුවන රසායනික ද්‍රව්‍ය හා ශුද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීම නිසා නිල්තල් මසුන් තුළ දිගුකාලීන සෞඛ්‍ය අවදානම් ඇති වෙනවා. එනම් එම දූෂක ඔවුන්ගේ මේද පට්ටකවල තැන්පත් වෙනවා. මේ නිසා නිල්තල් මසුන් ශරීර ආකර්මණ්‍යතාවයට භාජනය වෙනවා. නිල්තල් මස් දඩයම. ඉතිහාසය තුළ තල් මස් දඩයම් කළ ගෝත්‍ර පිළිබඳවත් මෑතාතීතය දක්වාම
පැවති තල්මස් දඩයම් කිරීමේ ක්‍රීඩා හා උත්සව නිසාත් නිල් තල්මස් ගහනය ශීඝ්‍රයෙන් අඩු වුණා. 20 වන සියවසේ ආරම්භය වන විට නිල් තල්මසුන් වඳ වී යාමට ආසන්න ගණයට එක් වුණා. දැන් අපි කතා කරමු අපි ඇයි නිල් තල්මසුන්ව ආරක්ෂා කරන්න ඕනි කියලා. සාගර පද්ධතියට පොහොර එක් කිරීම. නිල් තල්මසාගේ යකඩ බහුල මල පහ සාගරය පෝෂණය කරනවා. කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීම. නිල් තල්මසෙකු සැලකිය යුතු ඉහළ මට්ටමක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. නිල් තල්මසුන්ගේ සිරුර කාබන් ඩයොක්සයිඩ් ගබඩාවක් ලෙස ක්‍රියා කරනවා. දේශගුණික නියාමනය. නිල් තල්මසුන්ගේ අපද්‍රව්‍ය මගින් උත්තේජනය වන ෆ්ලයිටෝප්ලැන්ක්ටන් වාර්ෂිකව ටොන් බිලියන 37ක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අල්ලා ගන්නා අතර එය දේශගුණික විපර්යාස අවම කිරීමට හේතු වෙනවා. සමුද්‍ර ජීවී විවිධත්වය. නිල් තල්මසා යනු බුද්ධිමත් විලෝපිකයෙක් වන අතර සමස්ත සාගර පරිසර පද්ධති ව්‍යුහයටම බලපෑම් කරන එමෙන්ම අනෙකුත් සාගර ජීවී විශේෂවලට සහාය වන ජීවියෙකි. ආවේනික වටිනාකම සහ උරුමය. පෘථුවිය මත දැනට සිටින විශාලතම සත්වයා වන්නේ නිල් තල්මසායි. එමෙන්ම අද ලෙසටම අනාගත පරම්පරාවටත් දැන ගැනීමට හැකිවන පරිදි අපි නිල් තල්මසුන් සංරක්ෂණය කළ යුතුයි. ආර්ථිකමය වැදගත්කම. නිල් තල්මසුන් නැරඹීමට විශාල සංචාරකයන් පිරිසක් ප්‍රිය කරනවා. මෙමගින් ජනජීවිතය හා ජීවන තත්ත්වය නගා සිටුවීමට උපකාරී වෙනවා. ශ්‍රී ලංකාවේ තල්මසුන් නැරඹීම සඳහා ප්‍රසිද්ධ ස්ථාන ලෙස මිරිස වෙරළ තීරය, ත්‍රිකුණාමලය හා කල්පිටිය හඳුනාගත හැකිය. දැන් අපි කතා කරමු නිල් තල්මසුන් ආරක්ෂා කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව. නිල් තල්මසුන් බහුල ස්ථානවල නැව් ගමනාගමනය මන්දකාමී කිරීම. සාගර තුලදී කාර්මික හෝ කෘත්‍රිම ශබ්ද අවම කිරීමට පියවර ගැනීම. ප්ලාස්ටික් මුහුදට එක්වීම වැළැක්වීම. මීට අමතරව දීවර ආම්පන්න නිසි ලෙස බැහැර කිරීම සහ නිල් තල්මසුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම. අභිජනනය, පෝෂණය හා සංක්‍රමණය සඳහා ආරක්ෂිත කලාප නිර්මාණය. එමෙන්ම තිරසාර දීවර කර්මාන්තයක් හා ඒවා පවත්වාගෙන යාමත් අපිට පියවර ලෙස දක්වන්න පුළුවන්. තවද තල්මසුන් නැරඹීමේදී වගකිය යුතු සංචාරකයෙකු ලෙස කටයුතු කිරීමෙන් නිල් තල්මසාගේ ආරක්ෂාව අපිට තහවුරු කරන්න පුළුවන්. මේ සඳහා නිල් තල්මසාගේ සිට ආරක්ෂිත අවමදුරක් එනම් යාර 100ක්වත් ඈතින් සිට ඔවුන් නැරඹීමෙන් අපෙන් ඔවුන්ට වන බාධාව අවම කර ගැනීමට පුළුවන්. වෙරළ පිරිසිදු කිරීම මගින් සාගරයට එක්වන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කිරීමත් අපිට කළ හැකියි. තවද අසනීප වුණු හෝ තුවාල වුණු නැතහොත් මැරුණු නිල් තල්මසුන් ඇල්ලීමට යාමෙන් වැළකීම හා වහාම අදාළ බලධාරීන් දැනුවත් කිරීම මගිනුත් අපිට නිල් තල්මසුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමට පුළුවන්. එමෙන්ම සාගර ජීවී ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම මගිනුත් අපිට මෙවන් සාගර ජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පුළුවන්. ඉතින් අද අපි කතා කළේ නිල් තල්මස්සු ගැන. මෙයාලගේ ජීවිතේ මෙයාලගේ ආරම්භයේ සිට ආහාර, ප්‍රජනනය, මෙයාලගින් පරිසරයට වන බලපෑමුත්, මෙයාලට අපෙන් වන බලපෑමුත් අපි කතා කළා. මෙපමණ වේලාවක් මගේ නාලිකාවත් එක්ක රැඳෙමින් ජෛව ලෝකයේ අපූර්වත්වය ගවේෂණය කරන්න එක් වූ ඔබට ස්තුතියි. තවත් සොඳුරු ගවේෂණයකින් හමුවන තෙක් ඔබ සැමට සුබ දවසක්.